අනුරාධපුරයට යන්න පිටත් වුණා. ඉර එළිය ලස්සනට වැටෙන උදෑසන අනුරාධපුරේ පූජා නගරයට එනවා කියන්නේ හරිම අමුතු හැඟීමක්. ලස්සනට ඉර එළිය වැටීගෙන එද්දී රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජා කරනවා කියන්නේ වෙනමම හැඟීමක්. ඉතින් අපි උදේම තීරණය කළා රුවන්වැලි මහා සෑය වඳින්න යන්න. මල් පහන් කිරි ආහාර සුවඳ දුම් පූජා කරලා ටික වෙලාවක් අපි රුවන්වැලි මහා සෑය ළඟ භාවනා කරලා වන්දනා කරලා අපේ හිත නිවා ගත්තා. විශාල බැතිමතුන් ශ්‍රද්ධාවන්තයින් පිරිසක් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න ඇවිත් හිටියා. ඔයාලටත් පුළුවන් දැක බලාගෙන සිත පහදවා ගන්න. මේ තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ පිළිරුව. රුවන්වැලි මහා සෑය වන්දනා කළාට පස්සේ අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න තමයි යන්න පිටත් වුණේ. පූජා නගරේ අසිරිය බලමින් අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙතට ගියා. ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන්න ඕනේ පූජාවන් කරලා බෝධි පූජා පවත්වලා අපි පැයකින් පමණ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුවෙන් පිටත් වුණා. අර ඇත පේන්නේ ථූපාරාමය. ඊට පස්සේ අපි සමාධි බුදු පිළිම වහන්සේ වඳින්න ගියා. බලන්නකෝ කොච්චර ලස්සනද නිස්කලංකද කියලා සමාධි බුදු පියාණන් වහන්සේ ළඟ ලස්සනට පූජා කරපු මල් ආසනය කොයිතරම් ලස්සනට තියෙනවද කියලා.